වැටෙනවා වගේ තමයි එන්නේ. දැන් මේ ටික මැද අවදානයි. කියන්නේ යන්න ඕනේ නැහැ කියලා ඉන්න කියලා තමයි තියෙන්නේ. මේකල්ද තමයි ලයිට් නැත්තේ. ලයිට් වෙනවා නම් පල්ලෙන් එන්නවා. කොහොම ඇවලා මේකල්ද විතරක් අච්චර කඩන් වැටෙන්න තියෙද්දි ඉන්න කියන එක හරිද කියන එකත් ප්‍රශ්නයක්. දැන් මෙතන එකක් තියෙනවා. ඒක ඩි පේන්නේ නැහැ. මේ දින්නේ පැලම්පිටිය පන්සල. බුලත් කොටි පැත්තෙන් එද්දි මේ දින්න නාලපිටියේ ඉඳන් 12 බාගේ පාර මේ ලයින් එක. මේ දින්නේ සීපොත් ගමේ මම දැන් ඉන්නේ. මේ දින්නේ යන පාර. යන්න තිබ්බ පාර. ඔය දෙක ලයින් එකෙන් ඇවිල්ලා ඔහොම පැත්තෙන් එන්න තිබ්බේ. දැන් මේ හැටි තමයි පාර දෙන්නේ. මේ අන්ටි ගිලා බහලා පල්ලට. අඩි කොහොමත් 8ක් වගේ තියෙනවා මං හිතන්නේ. අයිනේ තියෙන ලයිට් කණුව මෙතන කැල්ලලා තියෙනවා. මෙතන තිබ්බ ලයිට් කණුව මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මෙතනින් උඩහට දැන් ගෙවල් දෙකක් කට්ටි ඉන්නවා. මෙතන ගෙදරයි. මෙතනින් උඩ ගෙදරයි. ඒ කට්ටියට තාම කරන්ට් එක නැහැ. දැන් මාස 2ක් එනවා. ඒ කියන්නේ තාම අවුරුදු බල්ලා නැහැ මේ කට්ටිය. දැනුවත් කරලා තියෙනවා. එන්නම් ගෙවල් තියෙනවා බල්ලා නැහැ තාම. අනිත් ගෙවල් වලට ලයිට් නැති කරලා හින්දා මේ ගෙවල් දෙකට දැන් ලයිට් නැහැ. ඒ කියන්නේ මෙතනින් එහා පැත්තේ තමයි අනිත් ගෙවල් තිබ්බේ. දැන් ඊටිකට ලයිට් යන්නේ මේ කරන්ට් මේ ලයින් එකෙන්නේ. ඒ හින්දා අනිත් ගෙවල් දෙකට දැන් කරන්ට් එක නැහැ. මෙතන තියෙනවා ගියා. හරිද? ඒතර ඒ ගෙදර ඉඳන් මෙතනට තියෙන්නේත් මීටර් 100ක් වගේ. පල්ලේ ඉඳන්. ඒ ගෙදරට ලයිට් තියෙනවා. ඒතර මෙතන නැති වෙලා තියෙන ගෙවල් දෙකක තමයි දැන් ඉන්නේ කට්ටිය. මේ කට්ටිය තේ කෑලි කරගෙන මේ ජීවත් වෙන්නේ. කට්ටිය නවවත් යන්න බෑ. මේ කට්ටිය යන්න කියලාත් නෑ මැදව දාන. ඒ කියන්නේ ඉන්න කියලා අවුලක් නැති හින්දා. දැන් ගේස් එකේ තියෙන ඉන්න ලයිට් නැති එක තමයි ප්‍රශ්නේ. මෙතන ඉඳන් මේ පල්ලමේ ඉඳන් මෙතනට 100යි තියෙන්නේ. ඒතර ඔය ගෙදරට දුන්නා. ඔතනින් ආයෙ තියෙන්නේ මෙතනගේ. පොඩි වැඩක් කරන්න තියෙන්නේ. යටියන්තරට තමයි මේ පැත්ත අයිති වෙන්නේ මං හිතන්නේ. පොඩ්ඩක් බලලා වැඩක් කරලා දෙන්න. ඒ කියන්නේ මේ වයර් එකක් දාගෙන ඉතලා තියෙන මං හිතන්නේ. ලයිට් කනෝනේ නැත්නම් ගස් උඩින් හරි ඇදලා මේ ගෙවල් දෙකට මොකක්ද සානක් ඉක්මනට කරන්නේ නැත්නම් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑනේ කරන්ට් එක නැතුව. අඩේ ළඟ පාද නැහැ. කරන්ට් එක නැහැ කියන්නේ සෑහෙන්න පීඩනයක් මේ වගේ කාලෙක. ගමේ අනිත් මිනිස්සු නැහැ. මේ ගෙවල් දෙක විතරයි තියෙන්නේ. කෙරවෙලම ගෙවල් දෙක. අර පැත්ත ඔක්කොම ආයෙ ගිහිල්ලා. එච්චර අවදානම තමයි මේ කට්ටිය ජීවත් වෙන්නේ දැන්. මේ දිනේ නායියේ පැත්ත. මේ දින්නේ ලයිට් නැති එක ගෙදරක්. හරිද? මේ ගෙවල් මෙතන බිත්ති පුපුරලා තියෙනවා. මේ එතන අයින ගිහින් තියෙනවා. මේ කෑල්ලම තියෙනවා මෙන්න කඩා වැටෙනවා වගේ තමයි එන්නේ. ඔන්න. දැන් මේ ටික මැද අවදානයි. කියන්නේ යන්න ඕනේ නැහැ කියලා ඉන්න කියලා තමයි තියෙන්නේ. ඒ කියලා දෙන්නේ මෙතන තියෙන මේ ගෙදරටයි. හැබැයි තියෙන මේ ගෙදරටයි. ඒතර මේ ගෙවල් දෙක තමයි ලයිට් නැත්තේ. ලයිට් වෙනවා නම් පල්ලෙන් එන්න ඕනේ. අනිත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙත් පොළොව පැල්ල තියෙනවා පිටිපස්සෙන්. ආය උඩින් මේ කන්ද උඩින් මේ යටින් තමයි මේ පැත්තෙන් තමයි ගිහින් තියෙන්නේ. ඒතර මේ ගෙවල් දෙක විතරක් මේ ගමේ ඉන්න කියලා. මේ පත කැලයක් ඇස්සේ මේ ගෙවල් දෙක විතරක් ඉන්න කියලා. ඒකත් අවුලක් නැහැ කියන්නේ. එක්ක මේ කට්ටිය මේ ඉන්න දවස් ටිකට හරි ලයිට් දෙන්න ඕනේ. යන්න කියලා මේ කට්ටිය දිගට මේ ඉන්න ඕනේ. එහෙනම් මේ ගෙවල් දෙක ලයිට් තියෙනවා. දැන් මාස දෙකකින් ලයිට් නැහැ. අනිත් ප්‍රශ්නේ ගමේ ඔක්කොම ඇවලා මේ ගෙවල් දෙක විතරක් අච්චර කඩන් වැටෙන්න තියෙද්දි ඉන්න කියන එක හරිද කියන එකත් ප්‍රශ්නයක්. අනික තමයි එක්ක ඒව හදාගන්න හරි මොකක් හරි කරගන්න තවම කීයක්වත් දීලාවත් නැහැ මේ පැත්තේ. බලන්නත් ඇවිල්ලා නැහැ. තවම කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ.